චේතනා චේතනා මේ ඉන්නේ චේතනා සානකගේ වයිෆ් කතා කරාද? ඔයා මගේ මේ ලාච්චුව විශ්වද මම පිස්සුදානේ? මගේ කොණ්ඩේ යනවා කියලා දන්නවද? ඒකට මම මොනවද ගාන්නේ කියලා දන්නවද? සැටිනියකනේ. හැමදාම උදේට 0.5ක් මම එක දිගට ගෑව දවස් 29ක්. අද ගන්න හොයද බඩු නෑ. මං ඔයාගේ ලාච්චු උස්සන්නේ නෑ අනේ. එතකොට මොකද්ද මේකට උනේ? බහිර වෙක් ගත්ත කියලා කියන්නේ. ඔයාගේ ඔය ලාච්චු මම මාස ගානකින් ඇල්ලුවත් බල්ලා නෑ. හැබැයි පොඩි එකා නම් ඊයේ මේ පැත්තේ කැරකුණා. මොනවා? හිච්ච? ඒ මෙහර. පියතුමනි ඊයේ මගේ ලාච්චුව විශ්වද? උරුතල් කියලා තියෙනව නේද මගේ බඩු අදින්න එපා කියලා? මේ ලාච්චුවේ තිබිලා මොනවා හරි ගත්තද? මොනවා හරි ගත්තද? හිච්චට මම කොහොමද කියලා තියන්නේ? ගත්ත බඩුව ගත්ත තැන තියන්න ඕන. දැන් කෝ හිච්ච ගත්ත එක? මගේ කාමරේ. මොනේ කරමරේ එක? ගත්ත බඩුව ගත්ත තැන තියන්න දන්නේ නැහැ. හරිෂෝ පොඩි එක හදපු විදිය. අසරණ අපේ හිච්චා තාත්තගේ කාමරෙන් උස්සපු බාණ්ඩෙත් අරගෙන ආපහු එනවා. ඔය මොකද්ද? මේක තමයි මම ඊයේ පියතුමාගේ ලාච්චුවෙන් ගත්තේ. සැටිනි බොටල් එක නෙමෙයිද ගත්තේ? උරුකල්. සුරූපී කාන්තා රූපෙකතු? මේ මොනවද මේ? ඔය ඕක මගේ නෙවෙයි මම අදමයි දැක්කේ. මේ අතර වාරේ හිච්ච ලාච්චු වරිනවා. මොකද්ද? අනේ මෙන්න සැටිනි බෝතලේ තෙලියට පෙරලිලා එනවා. මවතුමියට යකා නගිනවා. අසරණ පියතුමාට කෙලවෙනවා. ගම කාපු හිච්ච කට අරන් බලන් ඉන්නවා. මවතුමියගේ අයෝමය පහරට කෙස්ගස් 3ක් ගැලවිලා ගියා පියතුමනි. අදත් මේකෙන් 0.5ක් දාමු. කොණ්ඩේ යන්න බලපාන ප්‍රධාන හේතුවක් වෙන ඇල්ෆා රිඩක්ටස් එන්සයිම් එක බ්ලොක් කරන්න පුළුවන් සංඝටකයක් සහිත සොලියුෂන් එකක් තමයි සැටිනි කියන්නේ. මේ ප්‍රොඩක්ට් එක හැදිලා තියෙන කොළඹ යුනිවර්සිටි එකෙන් තව දුරටත් වැඩි දියුණු කරපු ට්‍රැඩිෂනල් ෆෝමියුලා එකක් යූස් කරගෙන. කස්ටමර් සැටිස්ෆැක්ෂන් එකක් 90%ක්ම තියෙනවා කියන්නේ. ඉතින් අරගෙන බලන්න.